Hello everyone. මම කියපු විදිහට කොටස් වලින්ද පොළ ගැන කතා කරන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් ෂෙයා මාකට් එකේ ඩීලින්ග්ස් ගැන ට්‍රාන්සැක්ෂන්ස් ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් එහෙම නැත්නම් ෆයිනෑන්ෂියල් කන්සෙප්ට්ස් ගැන බ්‍රීෆ්ලි දැනගමු කියලා කිව්වා ඔයගලන්ට කලින් වීඩියෝ එකේදී. ඒ විදිහට දැන් අපි profit and loss account එක ගැන කතා කරා. ගොඩාක් සරල එක්සැම්පල් එකක් අරගෙන මට මේ ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි බැලන්ස් ෂීට් කියන එක. සාමාන්‍යයෙන් බැලන්ස් ෂීට් කියලා එහෙම නැත්නම් අපි ශේෂ පත්‍රය කියලා කියන්නේ මොකක්ද? බැලන්ස් ෂීට් එකකදී වෙන්නේ බිස්නස් එකක එහෙම නැත්නම් පුද්ගලයෙක්ගේ ෆයිනෑන්ෂියල් පොසිෂන් එක ඇනලයිස් කරන එක. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, පෞල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්, quoted public company එහෙම නැත්නම් ෂෙයා මාකට් එකේ තියෙන කම්පැනියක් වෙන්න පුළුවන්. ඒ entity එකේ නෛතිකමය පුද්ගලයාගේ තියෙන assets ටිකයි එයාගේ තියෙන liabilities ටිකයි ඒ assets ටික ෆන්ඩ් කරලා තියෙන විදිහ තමයි liabilities කියන්නේ. ඒක එයාගේ share owners share capital වෙන්න පුළුවන්, equity කියලා කියනවා අපි සමහරකට. එහෙම නැත්නම් loans බැංකු වලින් borrow කරලා අපි ෆන්ඩ් කරලා තියෙන්න පුළුවන් ඒ assets ටික. ඔය දෙක අතර prepare කරන ඒ දෙක list කරලා prepare කරන statement එක තමයි balance sheet එක. එක පැත්තක තියෙන ඕගොල්ලන්ගේ assets ටික. assets ටික ගත්තොත් assets කියන්නේ වත්කම් ගත්තොත් එහෙම අපි හිතමු ව්‍යාපාරයක් කියලා. සාමාන්‍යයෙන් property plant and equipment එයාගේ දේපල එතන ගියාම machinery එහෙම ගියාම intangible assets ඒ කියන්නේ සාමාන්‍ය කීර්ති නාමයක් වගේ දේවල් තියෙන ඒවත් අපි asset එකක් විදිහට ගන්න. ඊට පස්සේ එයාගේ short term එහෙම නැත්නම් ජංගම වත්කම් කියලා අපි කියනවා, current assets කියලා කියනවා. non current assets තමයි ඉස්සෙල්ලා අපි සඳහන් කරේ. ඊට පස්සේ current assets කියලා කියන ඒවට අදාළ වෙනවා මොනවාද? තියෙන තොගය, ණයගැතියෝ, එහෙම නැත්නම් customers ලගේ balances, එහෙම නැත්නම් cash ප්‍රමාණය, fixed deposits ඒ ටික ඔක්කොම තියෙන එක පැත්තේ ව්‍යාපාර. අනිත් පැත්තේ තියෙන මේ අපි කියපු වත්කම් ෆන්ඩ් කරේ කොහොමද business එකේ? ඕක තමයි liabilities ටික කියන්නේ. ඒක වෙන්න පුළුවන් owners equity වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන ලෝන් එකක් අපි පුද්ගලික ව්‍යාපාරන ඕන ලෝන් එකක් දීලා ෆන්ඩ් කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් share capital වෙන්න පුළුවන්. shares වලින් ෆන්ඩ් කරලා. මම මේවා තවදුරටත් විග්‍රහ කරන්නම්. මේ දැනට මම සරලව කියලා දෙන්නේ. එහෙම නැත්නම් බැංකුව වලින් borrow කරලා ෆන්ඩ් කරලා තියෙන්න පුළුවන් මේ assets ගන්න. short term borrowings, long term borrowings අරගෙන අපි ෆන්ඩ් කරලා තියෙන්න පුළුවන්. ඊට අමතරව අපි අර ස්ටොක්ස් ගන්නකොට සප්ලයර්ස් ලගෙන් ක්‍රෙඩිට් අරගෙන එහෙම නැත්නම් සප්ලයි අපේ ණය හිමියු ඒ බැලන්සස් ටික තියෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ඇසෙට්ස් ටිකයි ලයබිලිටිස් ටිකයි අන්තිමට දවසේ අන්තිමට එහෙම නැත්නම් යම්කිසි දිනයකට බලනකොට සමාන වෙන්න ඕනේ. ඇසෙට්ස් වල ටෝටල් එකයි ලයබිලිටිස් වල ටෝටල්. ලයබිලිටිස් කියන්නේ අර ඉක්විටි එකත් එක්ක. ඒ කියන්නේ අයිතිකාරය දාපු සල්ලිත් එක්ක. ඒ ටික තමයි අර බිස්නස් එකේ ඇසෙට්ස් එක බිල්ඩ් අප් කරන්න හදලා තියෙන්නේ. ඉතින් ඔය දෙක අතරේ තියෙන සටහන තමයි අපි මේ ශේෂ පත්‍රය එහෙම නැත්නම් බැලන්ස් ෂීට් කියලා කියන්නේ. බැලන්ස් ෂීට්. ඒකට බැලන්ස් වෙන්න ඕනේ. දැන් අපිට හිතා ගන්න පුළුවන් බැලන්ස් ෂීට් එකක වැදගත්කම මොකද්ද බිස්නස් එකකදී ඉවැලුවේට් කරන බිස්නස් එකක් විග්‍රහ කරනකොට බැලන්ස් ෂීට් එකේ තියෙන වැදගත්කම මොකක්ද? එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ බැලන්ස් ෂීට් එකේ තියෙන දේවල් මේවයි තියෙන්නේ මොන වගේ ඇසෙට්ස්ද? ලික්විඩ් ඇසෙට්ස් තියනවාද? ප්‍රොපර්ටිස් තියනවාද? රියල් එස්ටේට් තියනවාද? එහෙම නැත්නම් මෙයාගේ ස්ටොක්ස් තියනවාද? එහෙම නැත්නම් මෙයා ගොඩාක් කස්ටමර්ස්ලාට විකුණලා ලොකු ණයගැතියෝද බැලන්ස් එකේ ඉන්නේ? බැලන්ස් ෂීට් එකේ ඉන්නේ. ඒ වගේ බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ අනිත් පැත්තේ බලන්න පුළුවන් ඉක්විටි කැපිටල් එකයි ඕන්. ඒක ඉක්විටි කැපිටල් කියන්නේ ඕන කොච්චර ෆන්ඩ් කරලා තියෙනවද? තමන්ගේ සල්ලි වලින් බිස්නස් එක කොච්චර ෆන්ඩ් කරලා තියෙනවද? ලෝන්ස් එලියෙන් අරන් කොච්චර ෆන්ඩ් කරලා තියෙනවද? ඕකට අපි කියනවා ටෙක්නිකල් ටර්ම් එක ගියරින් කියලා. හරි ගියර්ඩ් කම්පැනියක්ද? හරි විදියට ගියර් වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ අපි 50% ඕනගේ කැපිටල් එකෙන් 50% දාන්න ඕනේ, අවුට්සයිඩ් බෝරින්ග්ස් අරගෙන 50%. ඉතින් උන්න ඔය දේවල් තමයි අපි මේ බැලන්ස් ෂීට් එකේදී බලන්නේ. ඒකට අපි කියනවා ෆයිනෑන්ෂියල් පොසිෂන් කියලා. අපි P&L එකේ profit and loss එකේදී බැලුවේ ෆයිනෑන්ෂියල් performance එක. එතකොට ෆයිනෑන්ෂියල් performance බලනවා. අනිත් පැත්තෙන් අපි ෆයිනෑන්ෂියල් පොසිෂන් එක බලනවා. සමහරක් විට කම්පැනි තියෙන්න පුළුවන් හොඳ ෆයිනෑන්ෂියල් performance තියෙන. හොඳට profits වෙන්නනවා. නමුත් ෆයිනෑන්ෂියල් පොසිෂන් එක ගොඩාක් අමාරු තත්ත්වයක තියෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියාගෙන තමයි ඔයා ෂෙයා මාකට් එකේ ගනුදෙනු කරන්න යන්න ඕනේ. මොකද ප්‍රොෆිට්ස් තිබ්බ පළියට
ප්‍රොෆිට්ස් පෙන්නපු පළියට ෆයිනෑන්ෂියල් පොසිෂන් එක ස්ට්‍රෙන්ත් නැත්තම් ඒ බිස්නස් එකෙන් ඉන්වෙස්ට් කරලා වැඩක් නැහැ. ඉතින් ඔය අපි net assets ratio කියලා කියනවා, asset turnover ratio කියලා කියනවා. නොයෙක් ආකාරයේ අපි ratios calculate කරනවා, investor ratios, investor analysis ratios calculate කරනවා. ඒවා calculate කරන්නේ ඔය evaluate කරලා බලලා හරි decision එක ගන්න share market එකට යනකොට. ඉතින් මම ඔයගොල්ලන්ට මේ ratios ටික තව දුරට කියලා දෙන්නම්. තව ඉස්සරහට අපි යනකොට දැනට අපි කතා කරා profit and loss එක, එහෙම නැත්නම් financial performance එක, business එක කොච්චර හොඳට කරනවද කියන එක බලන එක. ඊට පස්සේ financial position එක ගැන කතා කරා. financial position එක කියන්නේ මූල්‍ය තත්ත්වය කිව්වා වගේ හොඳට කරන්න පුළුවන්. නමුත් මූල්‍ය තත්ත්වය හොඳ නැත්නම් ඒ බිස්නස් එක ස්ථාවර බිස්නස් එකක් නෙමෙයි. ඉතින් මේ දේවල් දැන් අපි කතා කරා. ඊට පස්සේ තමයි අපි ඉන්නේ cash flow statement එක. මේ හැම දෙයක්ම තිබිලා cash flow එක, බිස්නස් එකේ cash flow එක හරියට නැත්නම් එතනත් question mark එකක් තියෙනවා. තව පුංචි දෙයක් මට ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. අපි ඇත්තටම මේ දේවල් අපේ පුද්ගලික පුද්ගලිකව ගත්තත් අපි මේ සටහන් තියාගන්න පුරුදු වෙනවා නම් ඒක ගොඩාක් හොඳයි. මොකද එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේවා ඇප්ලයි කරන්න බිස්නස් එකකදී කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි අර කලින් ගත්ත 3 wheeler අයිතිකරුගේ ලාභ ගිණුම ඒකෙදි හැදුවා. එතකොට එයාගේ අපිට පුළුවන් ඒ වගේම බැලන්ස් ෂීට් එකක් හදා. එයාට ඇසට් එකක් තියෙනවා, එයාට ලයබිලිටිස්, එයා ලෝන් එකක් අරන් තියෙනවා බැංකුවෙන්. ඒ දෙක බැලන්ස් කරගෙන කොහොමද යන්නේ? ප්‍රොෆිට් හදනකොට බිස්නස් එකේ ඒ ප්‍රොෆිට් ගිහිල්ලා එයාගේ ඕනර්ස් ඉක්විටි එකට තමයි, එහෙම නැත්නම් අයිතිකරුගේ කැපිටල් එකට තමයි එකතු වෙන්නේ. ඒවා ෆන්ඩ් කරන්නේ අයිතිකරුගේ කැපිටල් එකේ ඇඩිෂන් එකක් විදිහට. ඉතින් ඒ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් ඕගොල්ලන්ට මේ ස්ටොක් මාකට් එක කියන දේ හරි විග්‍රහ, හරි දැනුමක් ඇතුව ඒවා long term කොහොමද මේ assets manage කරලා තියෙන්නේ, companies වල liquidity කොහොමද, ඒවා gearing කොහොමද manage කරලා තියෙන්නේ, මේවා ගොඩාක් heavily borrow කරලාද මේ business run කරලා තියෙන්නේ, මේවා profits කොච්චර ප්‍රමාණයක් business එකේ ඒ කියන්නේ turn round එකට බලපාලා තියෙනවද, ඒ වගේ දේවල් හොඳ අවබෝධයක්, dividend කොච්චර ගෙවලා තියෙනවද, earnings per share කොච්චර තියෙනවද, dividend payout ratio එක කොච්චරද, අපි බලමු. ඔන්න ඔය වගේ විවිධ ආකාරයේ නම් වලින් ටෙක්නිකල් ජාගන් එකකින් හඳුන්වන රේෂියෝස් එකින් එක අරගෙන විග්‍රහ කරන්න. අර මම මුලදී කිව්වා වගේ තමන්ගේ බැලන්ස් ෂීට් එක හදලා බලන්න. ඕගොල්ලන්ගේ පුද්ගලික ධනය, ඕගොල්ලන්ගේ වත්කම්, ඒ දේවල්, ගෙවල් දොරවල්, යාන වාහන, ඕගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට්ස්, හැම දෙයක්ම ඕගොල්ලෝ ලිස්ට් අවුට් කරගන්න. ඕගොල්ලන්ගේ ලයබිලිටිස් තියෙනවා, බැංකු වලින් ගත්ත ලෝන්ස්, ඕගොල්ලෝ හම්බ කරපු දේවල්, ඒව ඔක්කොම හදාගෙන තමන්ගේ පුද්ගලික ශේෂ පත්‍රයක් හදාගන්න. ඒක තමයි හරි හොඳම දේ. එතකොට තමන් දන්න තමන් කොච්චර ස්ට්‍රෝංග්ද, ස්ට්‍රෙන්ත් එක දන්න. ඒ වගේ තමයි වාට පුළුවන් බිස්නස් එකක් දිහා බලනකොටත් ඒ ඇහෙන් බලලා මේ බිස්නස් එක කොච්චර ස්ට්‍රෝංග්ද, ස්ට්‍රෙන්ත් එක කොච්චරද, මේගොල්ලන්ගේ ඇසෙට්ස් බැක් වෙන net assets තියෙන කම්පැනියක්ද, එහෙම නැත්නම් මේගොල්ලෝ ඩේටාස්ලා එහෙම රිසිවබල්ස් ගොඩාක් තියාගෙන බිස්නස් එකේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්න තියාගෙන සර්වයිව් වෙන්න හදන බිස්නස් එකක්. ඔය වගේ දේවල් ගැන හොඳ දැනුමක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. අර විදිහේ ඇනලිටිකල් මයින්ඩ් එකකින්, විග්‍රහාත්මක මානසිකත්වයකින් මේ දේවල් දිහා බලන්න පුරුදු වුණාම මතක තියාගන්න පුළුවන් තරමට subscribe කරන්න. මොකද ඕගොල්ලන්ට එතකොට පුළුවන් මේ වැඩසටහන් automatically ඊගාව next in line බලන්න ඒ දැනුම ලබා ගන්න. Thank you very much.